තැපල් කන්තෝරු කොහෙද තියෙන්නේ? උතන කෙලවරේ තියෙන්නේ. හැබැයි උපතපල්ලයක් තියෙන්නේ හොඳේ. ආ. මොකෝ කේසේ? මේ ටෙලිග්‍රෑම් කාර් 10ක් යවන්න. ටෙලිග්‍රෑම් නම් දැන් තියෙනවද දන්නෙත් නෑ නේ බං. මොකෝ කේසේ? මලගයා. නෑ මේ මහත්තයෝ මේ පුතාට ඇවිත් මාව එක් කියන්න කියලා පණිවිඩයක් යවන්න. මහත්තයෝ මං ඉන්නේ පුතාලා ගෙදර. මේ හොර උපතානේ. දැන් මේ දවස් දෙකක තුනකට දූලයා ගෙදර ඇවිත් මේ ආයේ එහෙ යන ගම. ඉතින් මේ උදේ බෑන ඇවිල්ලා බස් එකට යන්න මගේ වීදන් දීලා මේ ටවුන් එකේ මාව බස්සලා ගියා. වැඩේ කියන්නේ මහත්තයෝ මේ පර්ස් එකට වෙච්ච දෙයක් නැහැ කියන්නකෝ. වාහනේ බහිද්දිද දන්නේ නැහැ වැටුනේ. මෙච්චරලා මේ හොයලා බැරිම තමයි මේ ටෙලිග්‍රෑම් එකක් ගන්න දී පුතාට. ඉතින් අය දෝලා ගෙදර කියන්නේ ඉවරයි. මේ මං පුතාලා ගෙදර යන්න දන්න වුණාට දූලයා ගෙදර යන්න දන්නේ නැහැ මහත්තයෝ. මේ අපි ඉතින් මේ කොළඹ නගරේ වැඩිය කරක් ගහලා නැහැනේ මහත්තයෝ. මේ එද්දිත් බෑන මේ හන්දියෙන් බහින්න කියලා මේ ඇවිල්ලා මාව එක්කගෙන ගියා. හරෝ ගියා. මට එහෙම පාරවල් මතක හිටින්නේ නැහැ මහත්තයෝ. උදේ ඉඳන් කාලත් නැහැ මහත්තයෝ. මොනවා කරන්නද මන්දා. ඉතින් පුතාලා ගෙදර යන්න දන්නේ නැද්ද? දන්නවා. මේ සල්ලි නැති ප්‍රශ්නේ මහත්තයෝ වෙලා තියෙන්නේ මේ පර්ස් එක නැති වෙච්ච එකේ. අංකල්ට ෂුවර් එකටම පුතාලා ගෙදර මතකයිද? ඒ පුතාගේ ගේ කිව්වට මගේ ගේ. මගේ ගේ ඉතින් පුතාගේ නමට ලිව්වා. එකම කොල්ලනේ. එතන පල්ලෙහා තියෙන කඩයක්. ඒකට ගිහිල්ලා හොඳ බුරියානි එකකුත් කාලා. එතන මිස්සලා තමයි බස් නවත්තන්නේ. මම AC බස් එක නැගලා හොඳ නිින්දක් දාගෙන ගම යන්නේ. හරි. මම මේකත් තියා. පොරොපතානෙන් බහැලා මම වීල් එක ගෙදර යනවා. පින් සිද්ධ වෙනවා මහත්තයෝ. මට මහත්තයාගේ account number එක ලියලා දෙන්නකෝ. මං ගමේ ගිය ගමන් පුතාට කියලා මහත්තයාට සල්ලි ටික දැම්මන්නම්. හරි මම මේක බලා ගන්න වැඩිය. සල්ලි වලට වැඩිය අපිට මනුස්සකම වටිනවා. මම යන්නේ. පව්බා. ඒ තාත්තා වගේ. පුදුම සන්තෝෂයක් තියෙන හිතට. මේ මට දැන් මතක් වුණේ. දැන් අපි ඔය කලින් වැඩේ ගැස්සුනා වගේ මේ වැඩෙත් බැරි වෙලාවත් ගැස්සුනොත් තව ගහන්න ගුඬු ඕන තරම් තියෙනවා හොඳේ. අපේ මස්සිනා පොර ඇවිල්ලා හිඟන්න Pro Max පොර මචං කරන්නේ ටවුන් වලට බැහැලා නිකන් හෙන්න දුර ගමක ඉඳන් ආවා දූගේ ගෙදර ගියා ආයි මේ ගමේ යන්නේ ඈ මේ පර්ස් එක නැති වුණා දැන් දූලෑ ගෙදර යන්න පාර දන්නෙත් නෑ අරකයි මේකයි කියලා පුතාට ටෙලිග්‍රෑම් එකක් ගහන්න ඕන ඒකටවත් සල්ලි නෑ ගමේ යන්න සල්ලි නෑ අර මේ කියලා හෙන්න වේදනාබර ස්ටෝරියක් දිගාරිනෝ මිනිස්සු ඉස්සර අය මුකුත් නෑ බං රුපියල් 4000 දෙන්නේ මිනිස්සු ඉඹුලා බස්නද ඔය මොකෝ මස්සේ නාම්බුණා හරිද ඉගන්න Pro Max